හරි. එතකොට මේ බෝවංකනයේ ගානේ 2024 ඒක කියන්නේ AB BC CA CD හා DB සැහැල්ලු දඬු තුනකින් දැන් දඬු පහකින් සමන්විත වේ. AB සමානයි BC සමානයි CA සමානයි 2A. AB BC CA AB BC CA 2Aලු. එතකොට මේ පාදවල ටික සමානයි 2A. ඊළඟට 2A. ඊළඟට කියනවා CAD 90යි මම ඒක ලකුණු කරලා තියෙනවා. CBD නේ. ඔව් CBD 90යි. ඊළඟට BCD 60යි. BCD 60යි එකක් දාලා තියෙන්නේ. ඔච්චර තමයි කතන්දරේ. හරි. ඉස්සලම් පීහියාගේ අහලා තියෙනවා. ඒතකොට රාමුසැකිල් 2024 ගානේ දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේක මෙහෙම තිබ්බොත් සමතුලිත නැහැ. ඒ නිසා මෙහෙට වැටෙනවා නෙවෙයි. ඒ ලක්ෂ්‍ය වට මෙහෙට වැටෙනවා. ඒතකොට මෙතනින් අසව ගල තියෙන්නේ. ඒතකොට ඔයාලට පුළුවන් ඉස්සලම් පී හොයාගන්න. එනවා ඔයා දන්න බාහිර බල පාවිච්චි කරලා තමයි බාහිර බල හොයාගන්න වෙන්නේ. එතකොට අතුලේ තියෙන පොඩ්ඩක් ප්‍රත්‍යාබල අමතක කරලා ඔයාලට පී හොයන්න නම් ඒ ලක්ෂ්‍ය වටා ගුණයක් ගන්න වෙනවා. මොකද ඒ ලක්ෂ්‍ය අසව්‍ය ප්‍රතික්‍රියාව තියෙනවා. එහෙනම් ඒක අහුවෙන්නේ නැති වෙන්න ඒ ලක්ෂ්‍ය වටා ගුණයක් ගත්තා නම් හරි. එතකොට මේවයි දුරවල් දීලා තියෙනවා. දැන් මේ ඔක්කොම 2A නම් ඔයා දන්නවා මේ එකක් 60යිනේ. සම්පාද ත්‍රිකෝණයක් නේ. එතකොට ඒ වටා ගුණයක් ගත්තොත් පද්ධතිය සලකලා P ගෙන් ගුණයක් එනවා 2A කියලා. එහෙනම් ඒක සමාන වෙන්න ඕන W ගෙන් එන ගුණය. එහෙනම් W ගෙන් මේ පැත්තට එන ගුණය කියන්නේ මේ ලම්බ දුර හොයාගන්න වෙනවා. ටක් ගාලා බලන්න ලම්බ දුර කීයද කියලා. දැන් මේක 2A මේක 2A මේක 2A. එතකොට මේක 2A මේක 60යි. එහෙනම් ඔයාලට මේ දුර හොයාගන්න පුළුවන් නේ. හරි. කෝණ අතර සම්බන්ධය හොයන්න ඕනේ. බලන්න මෙතන 60යි මේක 2A. එහෙනම් ටක් ගාලා ඔයා මේකෙන් ත්‍රිකෝණමිතික අනුපාතය හිතුවොත් මේ 60 සම්මුඛ පාදයට බද්ධ පාදයට tan 60 සම්මුඛ පාදයේ මෙයා වෙනවා. මම මේක x කියලා වගේ ගත්තොත් x යට බද්ධ පාදයේ 2A. එතකොට x කියන්නේ 2A tan 60යි. දැන් මට ඕන එක නෙමෙයි. මට ඕන මෙතන මෙයාගේ මෙහෙට එන සංරචකයේ මේ ලම්බ දුර. එතකොට මේක 60යි නම් මේක 90 නම් මේක 30යිනේ. සම්පූර්ණ 180ක් වෙන්න බෑ. එහෙනම් x cos 30යි. එහෙනම් මෙයා වතාවක් cos 30 තමයි මට ඕන. එහෙනම් tan 60 කියන්නේ මූල 3යි cos 30 කියන්නේ මූල 3යට 2යි. එතකොට 3යි a කියලා එනවා දුර. එතකොට මේ දුර තමයි 3යි a. මට මෙතනින් ධම්ම දුර ඕන. එහෙනම් 3යි a ධන 2යි a තමයි සම්පූර්ණ දුර. හරි. ඒවට ටක් ගාලා හොයාගන්න ජ්‍යාමිතිය දිහා බලලා. දැන් මේක ප්‍රැක්ටිස් වෙලා ගිහිල්ලා වැඩක් නැහැ ජ්‍යාමිතියේ. මොකද ගානෙන් ගානට වෙනස් වෙනවනේ. අයිඩියා එක තියාගන්න කොහොමද හොයන්නේ කියලා එච්චරයි. අසව්වට ප්‍රතික්‍රියාවක් අසව්‍ය ප්‍රතික්‍රියාව අහුවෙන්නේ නැති වෙන අසව්වට ගුණය ගත්තේ. එතකොට මෙතන p කියන්නේ 5යි w බෙදීම 2යි. හරි. දැන් ඔක වැරදිලාවත් එහෙම මේ සිරස් විභේදනය කළා p සමාන w කියලා එහෙම ගන්නෙ නැහැ. අසව්‍ය තියෙනවා. අසව්‍ය ප්‍රතික්‍රියාව ලකුණු කරා නම් ඕක පැටලෙන්නේ නැහැ. ලකුණු කරේ නැත්නම් පැටලෙයි පරිස්සමෙන්. අසව්‍ය වම් ප්‍රතික්‍රියා සංරචක දෙකක් දාගන්න ඕන. හරි. right. ඔකේ තිරස්ස කෙන එකක් නැහැ. නමුත් ඒක දාලා තියාගන්න නිකන් ගණන් හදද්දි. එහෙනම් මේක හරිනේ. ඊළඟට අපිට කියලා තියෙන්නේ බෝවංකනයේ භාවිතයෙන් DC හා B සංදි සඳහා ප්‍රත්‍යය බල සටහන අඳින්න. DC හා B සංදි සඳහා DC හා B සංදි සඳහා ප්‍රත්‍යය බල සටහන අඳින්න. එනයින් දඬුවල ප්‍රත්‍යය බල ආතෙත් තෙරපුමද යන්න දක්වමින් ලියන්න කියලා තියෙන්නේ. දැන් ඔයාලට මේක ලේසි. මොකද දන්නවද මේ ගානේ ඔයාලට කියලා තියෙන සංදි තුනයි. මේ සංදි තුනේ හෙව්වම ඇතිලු. ඒතර බෝවංකනේ සම්පූර්ණයකට අඳින්න ඕනේ නැහැ. මේ සංදි තුනට විතරයි අඳින්න ඕන. ලකුණු හම්බෙන්නේ ওই තුනට විතරයි. right. එහෙනම් ටක් ගාලා මේකේ බෝවංකනේට ගියොත් ආ ඉස්සෙල්ලම් බල ටික බල ප්‍රදේශ ටික දාගන්න වෙනවා. එහෙනම් මම මේක A කියලා ගන්නවා. අනිවාර්යයෙන්ම අසව්‍ය ප්‍රතික්‍රියාව ගන්න නැහැ. මොකද අසව්‍ය ප්‍රතික්‍රියාව සෑහෙන බලපානවා. ඒ නිසා මෙතන අසව්‍ය ප්‍රතික්‍රියාව සංරචක දෙයක් විදිහට දාන්න. දැන් මෙතන බලන්න. මේ දෙන්නගේ සංප්‍රයුක්තය P කියන්නේ W ට වඩා වැඩි එකක් නේ. එහෙනම් උඩට වැඩි W ට වඩා මෙයා වැඩි කියන්නේ උඩට වැඩි බලයක් තියෙනවා. එහෙනම් මේක පල්ලෙහාට තියෙයි. අපිට ඕන නම් හොයලා ගන්න පුළුවන්. දැනට මම y කියලා දාන්නම්. right. ඊළඟට මේකත් x බලයක් දාගමු. x බලය ගොඩක් දුරට බිඳුවක් වෙයි. මොකද වෙන තිරස් බල නැති නිසා. මොකද කෝකටත් මම දාගන්න. මොකද ගුණයක් ඇති වෙන්න පුළුවන් නිසා. right. එහෙනම් විදිහට නෙන්නේ. එහෙනම් මෙතන මේ සෙට් එක මම A කියලා ගන්නම්. A ප්‍රදේශය.
ඊළඟට මේ හම්බ වෙන බලේ ඉඳන් ඊළඟ බලේ ඉඳන් මෙතන දක්වා දුර, ඒ කියන්නේ සෝරි මේ ප්‍රදේශය B කියලා ගන්න. දුර නෙමෙයි ප්‍රදේශය. ඊළඟට මේ බලේ ඉඳන් අපිට සම්පූර්ණ වටේටම ආයේ මේක සෙට් වෙන්නේ. එහෙනම් මම ඒක C කියලා ගන්නම්. ඇතුලේ කොටස D කියලා ගන්නම් මේ ටිකේ. එහෙනම් මේක E මේක F. හරිනේ. right. එහෙනම් ආ දන්නවා රාමසේකලි ගාන හදද්දි ඉස්සෙල්ලා නේද? ඉස්සෙල්ලා වටේ යන්න ඕන. එහෙනම් ඉස්සෙල්ලා වටේ ගියොත් ඒකෙන් පටන්ගෙන වටේ යන්න. එහෙනම් A වලින් යන්න ඕන. A වලින් ඉඳන් B ට එනවා කියන්නේ උඩට P බලයක් යන්න ඕන. එහෙනම් A වලින් ඉඳන් B උඩට. A වලින් ඉඳන් B ට උඩට යන්න ඕන 5යි W බෙදීම 2ක්. ඒ කියන්නේ P බලයක්. හරි. දැනට නිකන් ඔහම චුට්ටක් දාගන්න. ඊළඟට B ඉඳන් C ට W දුරක් ආයෙ පල්ලෙහාට එන්න ඕන. එහෙනම් මෙතන B ඉඳන් ආයෙ C දුරක් පල්ලෙහාට එනවා. එතකොට ඔයාලට තේරෙනවා මේක W දුරක් එනවා කියන්නේ මේක එන්න ඕන 3යි W බෙදීම 2යි නේ. හරිද? හොඳටම තේරුම් අරන් ඉන්න මේවා. දැන් 5යි W බෙදීම 2 කියන්නේ සම්පූර්ණ දුර. එහෙනම් ඒකෙන් W අඩු කරොත් බලන්න මේ 5යි W බෙදීම 2කින් මෙයා අඩු කරොත් 3යි W බෙදීම 2යි. ඒත් ඔහොම දුරවල් දාගත්තම ලේසියි. නැත්තම් අපිට ආයෙ එතනින් ඉඳන් හොයන්න වෙනවා. ඊළඟට C ඉඳන් D ට මේ පැත්තට එන්න ඕන. C ලක්ෂයේ ඉඳන් D ට මේ පැත්තට එන්න ඕන කොහේ හරි. දැන් මේක තිරස් ඈ. මේ පැත්තට මෙනවා කියන්නත් බෑ. සමහරට අනිත් පැත්තට යනවා වෙන්නත් පුළුවන් නේ. මන්නේ දාගත්තේ මෙහෙට කියලා. ඊළඟට D ඉඳන් A ට පල්ලෙහාට එන්න ඕන. D ඉඳන් A ට පල්ලෙහාට එන්න ඕන. අන්න එතකොට ඔයාලට තේරෙන්න ඕන මේකේ කොහේවත් තැනක D ඉන්න බෑ. මොකද D ඉඳන් A ට පල්ලෙහාට එන්න නම් මෙහි ඉඳන් A ට පල්ලෙහාට එන්න බෑනේ. මෙහි D හිටියොත්. එහෙනම් D ඉන්නත් ඕන මෙතනමයිනේ. අන්න ඒකයි මං කිව්වේ. ඔයාලට ඇඳලා පස්සේ තේරෙනවා D ඉන්නත් ඕන මෙතනම නිසා D කියලා එකක් ඕනේ නැහැ කියන එක. ඒ කියන්නේ මොකද්ද? මේ තිරස් බලය ඕනේ නැහැ. right? එහෙනම් ඔයාලට D කියන එක අයින් කරගන්න පුළුවන්. ඔයාලට ඒක ඇඳලා පස්සේ තේරෙනවා ඒ නිසා ඒක අයින් කරන්න පුළුවන්. එහෙනම් මේක වෙනස් වෙනවා. ඔය විදිහට. හරිනේ. ඒක ඔයාලට නිකන් බාහිර බල ටික බැලුවොත් තේරෙනවා. මොකද තිරස් පැත්තට බලයක් නැහැ නේ. තිරස් පැත්තට බලයක් වෙන කොහෙන්වත් නැහැ. දැන් මෙයා මෙහෙට x බලයක් දුන්නොත් ඒක බැලන්ස් කරන්න අනිත් පැත්තට තිරස් කෙනෙක් ඉන්න ඕන. එහෙම නැහැ නේ. එහෙම තිබ්බොත් පද්ධතිය මෙහෙට වැටෙනවා. වැටෙනවා කියන්නේ මෙහෙට එනවා. ඒ නිසා ඒක තිරස් බලයක් නැති වෙනවා. ඔයාලට ඒක සැකනම් ඒ කියන්නේ සමහරවිට ඔය අසව්වේ ගූන් එකකින් මොකක් හරි නිකන් බැලන්ස් වෙනවද දන්නේ නැහැ වගේ නිකන් චුට්ටක් හිතනවා නම් නියවලුවට ඔයා නිකන් x කියලා එකක් දාන්න. දාලා බෝවංකනේ අඳින්න. අඳිනකොට ඔයාට ඔටෝම එනවා. ඒක නැත්තම් එකම තැන ලක්ෂ දෙකම සෙට් වෙනවා. ඒ නිසා ඔයාට කොහෙන් ගියත් ඒක වර්ධින්නේ නැහැ. රයිට්. එහෙනම් ඔන්න ඉස්සලා වටේ ගියා. දැන් හන්දියක් ගාන යන්න ඕන. එතකොට ඉස්සලා D හන්දියට යන්න ඕන. දැන් අපිට කියපු හන්දි ගාන විතරක් ගියාම ඇති. එහෙනම් D හන්දිය වටේ යන්න. රයිට්. ඔන්න D හන්දිය වටේ මේ ළඟින්ම කැරකෙන්නේ. මං ගුවා වාමාවර්තව කැරකෙන්න කියලා. ඔයා පුරුදු වුණ පැත්තට දැන් මේකේ පද්ධතියත් වාමාවර්තව කැරකුණේ. එහෙනම් D හන්දියත් වාමාවර්තවම කැරකෙන්නේ. එහෙනම් B ඉඳන් C ට පල්ලෙහාට W ඒක හරි. C ඉඳන් E ට තිරස්. C ඉඳන් E ට තියෙන්නේ තිරස් එකක්. අපි දන්නේ නැහැ කොහෙද කියලා. නමුත් C ඉඳන් E ට තිරස්. එහෙනම් මම ටක් ගාලා තිරස් රේඛාවක් ගහගත්ත C හරහා. E ඉඳන් B ට මේ පැත්තට අංශක 30ක් ආනතයිලු මේ. E ඉඳන් B ට තියෙන මෙහෙම දණ්ඩක්. එතකොට E සහ B හරහා යන්න ඕනේ මේක. එහෙනම් අපි ළඟ දැනට තියෙන්නේ මේක. එහෙනම් මේ දණ්ඩ තමයි මේක හරහා යන්න ඕන. ඒ දණ්ඩ තිරසට 30ක් ආනතයි. එහෙනම් තිරසට 30ක් ආනත මේක හරහා යන්න ඕන. එහෙනම් එයයි මෙයයි සෙට් වෙන තැන තමයි E ලක්ෂය තියෙන්නේ. මේවා වැඩිපුර ඉරි කැල් තිබ්බට කමක් නැහැ විභාගෙද ඒව මගන්න ලස්සන කරන්න යන්න එපා. ඕව තියන්න. හරි කමක් නැහැ ඒක. මම මෙතන ගන්න ලස්සන තියෙන්න ඕන නිසා ඔහම ඇඳලා ඔයා බය නැතුව ඒක තියන්න. එතකොට මේක 30යි. ඔන්න D සංදිය වටේ ගියා. හරිනේ? B ඉඳන් C ට ගියා. C ඉඳන් E ට තිරස් එකක්. E ඉඳන් B ට මෙහෙට 30යි. එච්චරයි. right. හැමතිස්සම අර මේ වගේ දණ්ඩක් එහෙම ආවොත් බලන්නේවත් තිරසට ආනතිය හරි සිරසට ආනතිය හරි. දැන් මෙතන තව දණ්ඩක් එක්ක ආනතිය එහෙම තිබ්බොත් වැඩක් නැහැ. අපිට ඕන මේක තිරසට ආනතිය හරි සිරසට ආනතිය හරි. මොකද ඒකනේ මෙතෙන් අදින්න පුළුවන්. මෙතන අපිට හැමතිස්සම සාපේක්ෂව බලන්න වෙන්නේ තිරසටයි සිරසටයි. වෙන පැති වල බලන්න වෙන්නේ නැහැ. right. එහෙනම් D හරි. ඊළඟට C සංදිය වටේ ගියොත් මෙතනම සම්පූර්ණ තියෙන C. මෙතන බලන්න මේ දැනටම EC තිරස් කියන එක හරිය නේද? එහෙනම් ඒක ඕනෙත් නැහැ. EC තිරස්. ඊළඟට C ඉඳන් D මෙහෙට 60ක් ආනතයි. C ලක්ෂයේ ඉඳන්
60ක් කාණතව තමයි D තියෙන්නේ. C ඉඳන් 60ක් කාණතව D තියෙන්නේ. D ඉඳන් 60ක් කාණතව E තියෙන්නේ. බලන්න දෙකම එක සැරේ දාගත්තා නම් ටිකක් ලේසියි. තව දෙයක් වලට පේනවද මේ මොකක් හරි සංදයක් වටේ ගියොත් A සහ D තිරස් නේද? එහෙනම් ඒකත් දාගත්තා නම් අපිට තවත් වැඩි ලේසි වෙනවා මේ. A සහ D තිරස්. මේ තිරස් ඒවා ඉස්සෙල්ලම දාගත්තොත් මාරම ලේසියි මේ. A සහ D තිරස්. එතකොට දැන් අපිට තව ටිකක් ලේසියි මේ. C ඉඳන් D ට 60ක් එන්න ඕන. D මේකේ ඉන්නත් ඕන. එහෙනම් මෙහෙම වෙන්න එපා. 60ක්. ඔයාලට පේනවද මම මෙහෙන් 30යි ගත්තේ 60ක් ගන්නකොට ඊට වඩා දෙගුණයක් ගන්න ඕන. බෑවුම වැඩි කරන්න ඕනේ. දැන් මේකට වගේ බෑවුමක් ගත්තොත් මෙන්න මෙහි ඉන්නේ. එහෙම එන්න බෑ. එහෙනම් මෙතන තමයි D තියෙන්නේ. ඔන්න AD තිරස් වුණා CD 60ක් කාණතයි. ඊළඟට DE මෙහෙට 60ක් කාණතයි. හරි නේද මේ? ලස්සනට එනවනේ. DE මෙහෙට 60ක් කාණතයි. එහෙනම් ඔන්න C ලක්ෂය වටේත් ගියා. right. ඊළඟට අවසානට අපිට කිව්වේ B ලක්ෂය වටා යන්න. එච්චරයි තියෙන්නේ නේද? right. එහෙනම් B ලක්ෂය වටා ගියොත් A ඉඳන් B ට උඩට හරි B ඉඳන් E ට හරි E ඉඳන් D ට හරි D ඉඳන් A ට හරි. එහෙනම් ආය යන්න දෙයක් නැහැ. වැඩ ඉවරයි. එහෙනම් ඔන්න බෝවංකනේ රූපේ. මේ වැඩිපුර ඉරි කැලේ ටික මම චුට්ටක් මකලා දාන්න. ඒතකොට ලස්සනට ඔන්න වගේ රූපයක් එනවා. right. එහෙනම් අපි ටක් ගාලා වගුව ගහගත්තොත් දණ්ඩ ආතතිය තෙරපුම. compression tension. right. එහෙනම් දැන් ඔන්න වගුව පුරවන්න ඔයාලට අර කෙටි ක්‍රමයේ ටක් ගාලා පාවිච්චි කරන එක ලේසි නම් මේකේ දුරවල් හොයනට වඩා ඒකෙන් බලලා වගුව පුරවගෙන යන්න. දැන් ඔයා බෝවංකන ඇඳලා ඉවරයිනේ. ඔයා දන්න විභාගයේ ලකුණු හම්බ වෙනවා මෙතන මේකට 10ක්. ඕ 15ක්. sorry 20ක් හම්බ වෙන වෙලාවක් තියෙනවා. මම සමහර අවුරුද්දවල දැකලා තියෙනවා මේ බාහිරේ හොයනකොට 20ක් විතර. ඒතර මේක හෙව්වා. අපි හිතමු 10යි කියලා. ඊට පස්සේ මේක අඳිනකොට 30ක් හම්බ වෙනවා. 40යි. එහෙනම් ඉතුරු 50ක්ම මේකෙන් හම්බ වෙනවා. ඒතර 90යි. ඒතර ලකුණු 90ක්ම ගන්න පුළුවන්. හරි ලස්සන ගාණක් මේක. right. ඔයාලට මේකෙන් දුරවල් මේ ආතතිය තෙරපුමක් හොයන එක කරදරයි නම් අන්න කෙටි ක්‍රමේ පාවිච්චි කරන්න. නැත්තම් මේකෙම හොයලා දාන්න. right. අපෙන් අහලා තියෙන්නේ ගානේ බලන්න මොනවද කියලා. අපෙන් අහලා තියෙන්නේ දඬු වල පත්‍ය බල. ඒ කියන්නේ ඔක්කොම දඬු නේ. right. එතකොට ඔක්කොම හොයන්න වෙනවා. right. එහෙනම් බලන්න ඔක්කොම දඬු ටික රක් ගාලා. AB BD BC CD AC. right. එහෙනම් ඔන්න ඔය ටික තමයි දඬු පහක් නේ තියෙනවා කිව්වේ. දඬු පහක් තියෙනවා. රක් ගාලා හොයන්න තියෙන්නේ. right. මම බෝවංකෙන් ඔයාලට කියලා දෙන්නම්. ගන්න විදිය. හැබැයි ඔයාලට විභාගෙට පැටලෙනවා නම් අර normal කෙටි ක්‍රමයට යන්න. හරි? දැන් බෝවංකෙන් ඇඳලා ඉවර නම් ඒ කෙටි ක්‍රමයට හරි කමක් නැහැ. අතෙත් තෙරපුම් දාගෙන යන්න. බෝවංකෙන් එහෙම තිබ්බම ඇති. right. මම මෙතන තව පොඩ්ඩක් මෙහෙන් ලියන්නම් මේක. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාලට AB දණ්ඩ ඕන නම් ටක් ගාලා බලන්න AB දණ්ඩේ දෙපැත්තේ තියෙන බල දෙක මේ. මෙන්න AB දණ්ඩ, එයාගේ දෙපැත්තේ තියෙන AD. එහෙනම් ඔයාලට ඕන AD දුර. right? එහෙනම් AB දණ්ඩ හොයන්න ඕන AD දුර. එහෙනම් බලන්න AD දුර මේකෙන් ගමු. මෙතන 60ත් එක්ක සම්මුඛ පාදය බද්ධ පාදය නිසා tan 60 ගත්තොත් tan 60 කියන්නේ මූල 3යි. ඒක සමානයි සම්මුඛ පාදයට බද්ධ පාදය. එහෙනම් AD සමානයි. මේක මූල 3ෙන් බෙදෙනවා. ඒ කියන්නේ මූල 3යි W බෙදීම 2යි. right. එහෙනම් මෙයාගේ බලය මෙච්චරයි. අපි හොයාගන්න ඕන ආතතිය ත්‍රිපුමද්ද කියලා. ඒක අපි බලන්නේ මේක වටේ කැරකිලා. අන්න බලන්න. දැන් මේ සංදිය වටේ කැරකුණොත් මං හිතන්නේ ඔක්කොම වගේ අපිට ඉවරයක් කරගන්න පුළුවන්. සෑහෙන ගොඩක් ඉවර කරගන්න පුළුවන්. ඔන්න මේ සංදිය ළඟින්ම කැරගෙන්න වාමාවර්තව. එතකොට A ඉඳන් B ට උඩට ගියා. ඒක හරි. දැනටමත් A ඉඳන් B උඩට තියෙන්නේ. B ඉඳන් E බලන්න. B ඉඳන් E මෙහෙටනේ කැරගෙන්නේ. B ඉඳන් E බලන්න. එයා තියෙන්නේ පල්ලෙහාට. එහෙනම් මේක පල්ලෙහාට. ඊළඟට E ඉඳන් D බලන්න. E ඉඳන් D තියෙන්නේ මෙහෙට.
පල්ලෙහාට. right? E ඉඳන් D තියෙන්නේ මෙහෙට. එහෙනම් මෙයත් මෙහෙට. ඊළඟට D ඉඳන් A බලන්න. D ඉඳන් A තියෙන්නේ මෙහෙට. එහෙනම් මෙයා මෙහෙට. බලන්න එතනම වැඩ ගොඩක් ඉවරයි නේ මේ. එහෙනම් මේක ප්‍රතිවිරුද්ධව දැම්මා. මේක ප්‍රතිවිරුද්ධව දැම්මා. මේක ප්‍රතිවිරුද්ධව දැම්මා. right. දැන් මේ සංදි වටේ කියනනම් සම්පූර්ණ වැඩ ඉවරයක් කරගන්න තිබ්බා. එහෙනම් යන් C සංදි වටේ. D ඉඳන් E ඕනේ නැහැ. E ඉඳන් C දිහා බලන්න. E ඉඳන් C දිහා බැලුවොත් මෙහෙ තියෙන්නේ මේ. E ඉඳන් C දිහා බැලුවොත් මෙහෙ තියෙන්නේ. C ඉඳන් D බලන්න. C ඉඳන් D බැලුවොත් පහළ තියෙන්නේ. එහෙනම් යත් ඉවරයි නේ. දැන් බලන්න. සමහරවිට අර කෙටි කමෙන්ට් වලට මේක ලේසි නේද? මේ වගේ ගානක නම්. සංදි දෙකක් වටේ මේක දිහා බලාගෙන යන්න තියෙන්නේ. වාමාවත්ව බලන්න. බලයෙන් එක බලයකින් අනිත් බලය දිහා බලන්න. ඒතර ආතත් තෙරපුම ඉවරයි. right. එහෙනම් AB දණ්ඩේ තියෙන්නේ මෙන්න තෙරපුමක්. ඒ තෙරපුම අපි හොයාගත්තා මෙයා. ඊළඟට BD. BD දණ්ඩේ තියෙන්නේ තෙරපුමක්. BD දණ්ඩේ තියෙන තෙරපුමක්. එහෙනම් BD දණ්ඩේ තෙරපුම එන්නේ එයාගේ දෙපැත්තේ දෙන්න BE අතර දුර. එහෙනම් BE අතර දුර. මේවටක් ගාලා ගන්න පුළුවන් නම් හොඳයි. මෙන්න මේවා තමයි විභාගෙදී ප්‍රැක්ටිස් වෙලා ගිහිල්ලා තියෙනවා. නැත්තම් මේව හොය හොය ඉන්න ගියාම මන්න වෙලා යනවා. ඒතකොට ඔයා හිතනවා ගාන අමාරුයි කියලා. ගාන අමාරු නෙමෙයි. ඔයාට මේ tan sin cos tan දාගන්න බැරිකම තියෙන්නේ. ඒ නිසා ඒ ටික පොඩ්ඩක් ලෑස්තිලා යන්න ඕනේ. මේවා දැන් ගොඩක් වෙලාවට මේ වගේ කාලේ වෙනකොට ළමයින්ට බලපු ගමන් ලියන්න පුළුවන්. මේක 30යි මේක W කියන්නේ මේකයි මෙහෙමයි කියලා. ඒ පුළුවන් වෙන්නේ ගණන් ගොඩක් හදලා. දැන් නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයාලා අනුපාතය ලියලා සුළු කරලා හදලා ගන්න ඉතින්. කොහොම හරි ගන්න හදන්නේ ඕනේ. නැති එක බය වෙන්න එපා. පුළුවන් දෙයින් හදලා ගන්න. එහෙනම් මේක සම්මුඛ පාදයට බද්ධ පාදයට tan 30යි. tan 30 කියන්නේ ඒකට මුල් තුනයි. සම්මුඛ පාදයට බද්ධ පාදය. පරස්පර විඳ කරා මූල තුනයි W. right. ඊළඟ BC දණ්ඩ. BC දණ්ඩ තියෙන්නේ තෙරපුමක් නේ. ඔක්කොම තෙරපු. මේක විතරයි දෙක දාත. දෙකක් ආතේ. right. BC දණ්ඩ තියෙන්නේ තෙරපුමක්. එහෙනම් BC දණ්ඩේ තෙරපුම එන්නේ DE දුරෙන්. DE දුර. DE දුර වලට 6 හොයන්න ඕනේ නැහැ නේ මේ බලන්න. හොයන්න ඕනද? දැන් මේක හෙව්වේ නැහැ නේ අපි. දැන් මේක හෙව්වනම් ඒකමයි මෙතනටත් තියෙන්නේ නේ. ජ්‍යාමිතියෙන් අපිට පේනවනේ. දැන් මේක 60යි නම් මේකත් 60යි. එතකොට මේකත් 60යි. ඒ කියන්නේ සම්පාදනේ. මේ දෙක 60යි නම් ඔක්කොම 180ක් වෙන්න මෙයා 60යි. මේක ඒකාන්තර කෝණ වලින් 60යි. ඒ කියන්නේ ඉතුරු එකත් 60යි. එතකොට මේ පාද තුන සමානයි. එහෙනම් අපි මේක හෙව්වනේ නේද? මේ පාද තුන සමානයි. කියන්නේ මෙයා හෙව්වනම් අනිත් දෙකම හම්බුණා මේ. එහෙනම් මෙයාගේ ආපු උත්තරය මූල 3යි Wම තමයි මේ දෙන්නටත් එන්නේ. right. එහෙනම් BC දණ්ඩරත් ඕන මූල 3යි W. ඊළඟට CD. CD කියන්නේ මෙතන ආතතියක්. CD කියන්නේ ආතතියක් තෙරපුමක් නෙමෙයි. ඒ දුර CE. CE එක තැනක දැම්මනේ. BD දණ්ඩ. මේක sorry මේක නෙමෙයිනේ. BD දණ්ඩට ඕන BE මම CE දාලා තියෙනවා. sorry ඒක ඕනේ නැහැ. මට ඕන BE. එහෙනම් BE කියන්නේ W ට කර්ණය sin 30 සම්මුඛ පාදයට කර්ණය. එහෙනම් BE කියන්නේ 2යි W. right. එහෙනම් CD කියලා කියන්නේ CD දණ්ඩ එන්නේ CE දුරින්. CE දුර අන්න අපි හොයාගත්තා මූල 3යි W. අවසානට AC දණ්ඩ එන්නේ ආතතියක්. AC දණ්ඩ එන්නේ DC. DC. DC කියන්නේත් මූල 3යි W. right. ඔන්න 2024 ගාන රාමුසැකිලි. හරි. તો 2023 ගානේ රාමුසැකිලි ගාන තියෙන්නේ 2023 පේපරේ. එතකොට මේකේ කියලා තියෙන්නේ ඒ වලදී අසව් කරලා තියෙනවා. එහෙනම් ඒ අසව්වක් තියෙනවා කියන එක හිතේ තියාගන්න ඕන. ඊළඟට ඔයගෙන් ඉස්සෙල්ලාම අහලා තියෙන්නේ D හිඳී ක්‍රියාත්මක කරන P බලය. ඊළඟට BCD සංදි වලට තමයි ඔයාට ප්‍රත්‍යබල සටහන අදින්න කියලා තියෙන්නේ. ඒතර මම හිතන්නේ BCD ඇඳම අනිත් ඔක්කොම හම්බ වෙනවා. ඒකයි එහෙම කියන්නේ මේ. ඔව්නේ. BCD ඇඳම අනිත් ඔක්කොම හම්බ වෙනවනේ.
රයිට්. එහෙනම් ඉස්සෙල්ලාම අසව්වේ ප්‍රතික්‍රියාව දාගමු. දැන් මේ පාරත් මට පේනවා අසව්වේ ඉහළට හෝ පහළට ප්‍රතික්‍රියාව තියෙන්නේ. දැන් කොහෙටද කියලා දන්නේ නැහැ. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම ඔක්කොටම කලින් ඒ වටා ගුණයක් කරගෙන p හොයන්න වෙනවා. එහෙනම් ඒ වටා ගුණයක් ගත්තොත් p ගෙන් මේ පැත්තට එන ගුණයටක් ගාලා ගත්තොත් අන්න මේ දුරවල් හොයාගත්තා නම් වටිනවනේ. එහෙනම් මේක 2a නම් මේක 30 නම් මෙතන කර්ණපාදේනේ. එහෙනම් කර්ණපාදයෙන් මේක ගන්න පුළුවන් 2a cos 30. 2a cos 30 කියන්නේ 2a වතාවක් මූල 3යට 2. ඒ කියන්නේ මූල 3යි a. ඊළඟට අපිට ඕන මෙන්න මේ ලම්බ දුර. p බලයට තියෙන ලම්බ දුර මේක. එහෙනම් මූල 3යි a මේක 60යිනේ. මූල 3යි a cos 60යි. මූල 3යි a cos 60යි. ඒ කියන්නේ මූල 3යි a බෙදීම 2යිනේ. cos 60 කියන භාගයනේ. එහෙනම් p බලයේ වතාවක් මූල 3යි a බෙදීම 2. එහෙනම් ඒක සමාන වෙනවා w ට මෙහෙට තියෙන ගුණය. w ට තියෙන ගුණය ටක් ගාලා හොයාගත්තොත් මේ දුර මේක 2යි a මේක 30යි. එහෙනම් ටක් ගාලා වඩ පුළුවන් නේද මේක හොයාගන්න? tan නේ සම්මුඛ පාදයට බද්ධ පාදේ. එහෙනම් tan 30 සම්මුඛ පාදයේ 2යි a යට මේක x කියලා ගමු. එහෙනම් x කියන්නේ 2යි මූල 3යි a. එහෙනම් w ට තියෙන දුර 2යි මූල 3යි a. එහෙනම් මූල 3යි a කැපෙනවා. p සමානයි 4යි w. right. එහෙනම් ටක් ගාලා බෝවංකනය ඇඳගමු. මම මේක මගන්නම්. කමන්නේ මම කොහොමද තියන්න. අපිට කියලා තියෙන්නේ BCD වල. right. දැන් මෙතන අසව ප්‍රතික්‍රියාව දාගන්න බෑ. එහෙනම් අසව ප්‍රතික්‍රියාවේ සංරචක දෙයක් දාගමු. දැන් බලන්න p බලය 4යි w ප්‍රමාණයක් පල්ලෙහාට තියෙනවා. මේ w ත් පල්ලෙහාට තියෙන්නේ නේ. එහෙනම් මේ දෙන්නගෙම බැලන්ස් කරන්න වෙන්නේ මෙයාට. උඩට. ඒක එකපාරම ඕනනම් කියන්න පුළුවන්. මේක 4යි w මේක w කියන්නේ උඩට 5යි w වෙන්න ඕනේ. නමුත් දැනට මම නිකන් y වගේ දාන්න අපිට අසව ප්‍රතික්‍රියාවක් අහලා නැහැනේ. අහලා නැහැ නේද? මං හිතන්නේ අහලා නැහැ 25 ගානේ බලමු. p යගේ විතරයි. එහෙනම් ඒක හොයන්න දඟලන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලට තේරෙනවා මෙතන එන උත්තරේ 5යි w කියලා. අවශ්‍ය නම් 5යි w. right. එහෙනම් x බලයක් මේ පාරත් ඕනේ නැති වෙන්නේ. ඔයාව කැමති නම් x බලයක් දාගන්න. මං හිතන්නේ මේ පාරත් ඕක අයින් වෙලා යයි. කෝකටත් දාලා චෙක් කරන එක හොඳයි වඩනේ පැටලෙන ගාණක් වුණොත්. මතකයිනේ පරණ ගාණක් හදද්දී එහෙම ආවා. එතකොට මෙතන මේ කොටස a කියලා ගන්නම්. ඊළඟ මේ කොටස b කියලා ගන්න වෙනවා. ඊළඟ මෙතනින් ඉඳන් මෙතනට c කියලා ගන්න වෙනවා. right. එහෙනම් අපි පුරුද්දක් වශයෙන් ඉස්සෙල්ලා වටේ යනවා. එතකොට a ඉඳන් w පල්ලෙහාට එනවා. a ඉඳන් w පල්ලෙහාට. එතකොට තමයි b හම්බෙන්නේ. ඊළඟට b ඉඳන් තව 4යි w පල්ලෙහාට ගියාට පස්සේ තමයි මෙයා හම්බෙන්නේ. 4යි w. පොඩි පරිමාණයක් ගමු නැත්නම් රූපේ හරිය අඳින්න ගියම් පැටලෙයි. පැහැදිලි පරිමාණයක් තියෙනවා එතන නේ. මේක 4යි w නේ. right. එහෙනම් c ඉඳන් a වලට 5යි w වෙනවා නේද? පේනවද මේ? මේක නිකම්ම හම්බ වෙනව නේද? 5යි w. c ඉඳන් a ට 5යි w. එහෙනම් වටේ ගිහින් ඉවරයි. දැන් හන්දි ගාන යන්න තියෙන්නේ. එහෙනම් b හන්දියේ වටේ යන් ඉස්සෙල්ලා. ඒකේ ab ඉවරයි. b සහ e අතර තියෙන්නේ මෙහෙම දණ්ඩක්. එහෙනම් b සහ e අතර අංශක 30ක් ආනත දණ්ඩක් තියෙනවා. එහෙනම් මෙහෙට අංශක 30ක් ආනත දණ්ඩක්. b සහ e අතර තියෙන්නේ මෙහෙට අංශක 30ක් ආනත දණ්ඩක්. ඊළඟට e සහ a තිරස්. එහෙනම් මෙයා තිරස් වෙනවා. එහෙනම් මෙයා සෙට් වෙන්න මෙතන තමයි e සංදිය තියෙන්නේ. මේ පැත්තට නැහැ නේ. බලන්න ලස්සන සෙට් වෙච්ච විදිය. a ඉඳන් b හරි b ඉඳන් e ට 30ක් ආනතයි මේ දෙන්න අතර තිරස්. ඒතොර එයා ඉවරයි. right. ඊළඟට c සංදිය වටේ යන්. b සහ d අතර මෙන්න b සහ d අතර මෙහෙම දණ්ඩක් තියෙනවා. මෙහෙම දණ්ඩක් කියන්නේ කොහොම දණ්ඩක්ද කියන එක හොයන්න ඕන. ඒ කියන්නේ අංශක මේ තිරසට හෝ සිරසට ආනතිය හොයන්න. එහෙනම් මෙහෙම දණ්ඩක් කියලා හරියන්නේ නැහැ. අපිට ඕන තිරසට හෝ සිරසට ආනතිය. මේකෙම අරගෙන හරියන්නේ නැහැ. එහෙනම් මෙතන ආනතිය අපිට ඕන මේ සිරසට ආනතිය. එහෙනම් මේක 30යි මේක 90යි නම් මේක 60යි. එහෙනම් d ලක්ෂයයි d ලක්ෂයයි අතර එන්නේ අංශක 60ක් මෙහෙට ආනත එකක්. සිරසට අංශක 60ක් ආනත එකක්. එහෙනම් b හරහා
සිරසට අංශක 60ක් කාණ දෙකක් තමයි ඉන්නේ. ඔව්. ඔය විදිහටනේ. ඊළඟට ඔයාලට පේනවා තව දෙයක්. තව ලේසි දෙයක් පේනවා. මෙතන D සහ E සිරස්. එහෙනම් D සහ E සිරස් වෙන්නත් ඕන. මෙයාගෙන් අංශක 60ක් එන්නත් ඕන. මෙතන කෝණේ දාලා නැහැ මේක 30යි. ඒ කියන්නේ මේක 30යි. එහෙනම් මෙතන ඉඳන් අංශක 60ක් එන්නත් ඕන. ඒ කියන්නේ මෙතන ඉඳන් 60ක් කියන්නේ මේ 30යි 60යි 90යි. ඒ කියන්නේ ඔය වගේ. ඒක නම් එච්චර හිතුවේ නැතුණා කමක් නැහැ. ඔන්න එනවා කොහොම හරි. එහෙනම් මෙතන 60ක් වෙලා ඒ කියන්නේ මෙතන 60යි මේ ඒකාන්තර කෝණ ගන්නකො. මෙතන මාක් ගන්න පැටලෙන නිසා මම මෙතන නෙත්. right මේක 30යි මේක 60යි. එහෙනම් E සහ D තිරස් වෙන්නත් ඕන ඔන්න D. එතකොට තේරෙනවද D ලක්ෂය දාන්න කලබල වෙන්න ඕනේ නැහැ. අනේ මේකෙන් නැහැ නේ කියලා මේක කොහෙන්ද ගන්නෙ 60ක් කොහොමද ගන්නෙ කියලා හිතා ගන්න කලබල වෙන්න ඕනේ නැහැ. තව චුට්ටක් ඉවසලා D සහ E බලන්න. එයා සිරස්. එහෙනම් D සහ E සිරස් වෙන්න ඕනේ. එහෙනම් E හරහා යන්න ඕනේ මේක. අනේ ඊට පස්සේ මේක අඳිනකොට ලේසි. ඊළඟට E සහ B මෙහෙම වෙන්න ඕන. ඒක නම් දැනටමත් වෙනව නේ මේ. ඒක හරිනේ. E සහ B දැනටම ඇඳිලා තියෙනවා. එහෙනම් ඒකත් හරි. අවසාන D ලක්ෂයට ගියොත් බලන්න B ඉඳන් C ට B ඉඳන් C ට පල්ලහැට P ඒක හරි. C ඉඳන් D ට මෙහෙට අංශක 60ක් කාන්ත වෙන්න ඕනේ. මේ CD කියන්නේ මෙහෙට අංශක 60ක් කාන්තය. බලන්න ඒක ඇවිල්ලාද කියලා? නෑනේ. එහෙනම් C ඉඳන් D මෙහෙට අංශක 60ක් කාන්ත වෙනවා කියන්නේ C ලක්ෂය තව පල්ලහැට යන්න වෙනවානේ. මේ හරි දාලා හරියන්නේ නැහැ. C සහ D මෙහෙට අංශක 60ක් කාන්ත වෙන්න ඕන තිරසට. එහෙනම් මේක මෙහෙන් පල්ලහැට එනවා. right අංශක 60ක් කාන්ත. එතකොට හරිනේ D ඉඳන් B දැන්නමත් හරි. එතකොට ওই ටික තියෙනවා. එහෙනම් ඔන්න බෝවංකනේ රූපය ඇඳා හන්දි තුනට. right. එහෙනම් ඔහොමම ටක් ගාලා වගුව දැම්මොත් දණ්ඩ ආතති තෙරපුම් right. දණ්ඩු ටික ටක් ගාලා දාගෙන ගියොත් AB BC CD right. එනවාට තේරෙනවද මේක ඇප්ලයිඩ් පේපරේ පටන් ගන්න සුපිරි ගානක් නේද ඕන්න. පොඩ්ඩක් රූපේ දිහා බලලා මේක ලේසි වගේ නේ ඉස්සෙල්ලා ඒක කළා දාන එක ඇඟට ගුණයි. ඊට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය පටන් ගන්න හොඳ ගානක්. ඒතර ඒවෙන් මේ මොකද තියරි සාධනය එන්නේ. මතක තියරි සාධනයක මං කිව්වා කෙටි කමෙන්ට් එකක් ගාලා විභාගෙට මේ පේපරේ හම්බෙන්නක් කලින් ඉවර කරගන්න පුළුවන් අර මං කියපු ක්‍රමෙන් ගියොත් නේ. කලින් ලියලා තියාගන්න පුළුවන්. එහෙම කරගත්තා නම් වැඩේ ඉවරයි. හැබැයි දැන් එන්න ඕනේ ආවෙ නැත්තම් කරන්න දෙයක් නැහැ. right. එහෙනම් එකින් එකටක් ගාලා බලාගෙන යන් ආතෙත් තෙරපුන් ටික දාලා ඉවරයක් කරමු ඉස්සෙල්ලම. ඊට පස්සේ අපිට දුර්වල හොයාගෙන යන්න තියෙන්නේ. බලන්න ආතෙත් තෙරපුන්. බෝවංකනෙම ගමු. දැන් මම හන්දියක් ගන්න යනවා ආයසරයක් මේ විදිහට මේ. B සංදිය වටේ ගියොත් A ඉඳන් B බලන්න දෙයක් නැහැ. ඒක පල්ලෙහාට. B ඉඳන් E බලන්න මේ. හැමතිස්සෙම මේ පිළිවෙලටම බලාගෙන යන්න. වාමාවත්ත පිළිවෙලටම බලාගෙන යන්න. එහෙනම් B ඉඳන් E බලනවා. B ඉඳන් E බැලුවොත් උඩ තියෙන්නේ මේ. B ඉඳන් E බැලුවොත් ඔයා B වලට ගිහලා E බැලුවොත් උඩ තියෙන්නේ. ඊළඟට E ඉඳන් A බැලුවොත් බලන්න E ඉඳන් A මෙහෙනේ තියෙන්නේ. එහෙනම් E ඉඳන් A මෙහෙ තියෙන්නේ. සංදිය ළඟින් කරගෙන නැහැ. මෙහෙන් එහෙම නෙමෙයි සංදිය ළඟින්. එහෙනම් මේ සෙට් එක ඉවරයි. සමාන ප්‍රතිවිරුද්ධව දාගත්තා. ඊළඟ C වටා කරගුණොත් B ඉඳන් D B ඉඳන් D බැලුවොත් පල්ලෙහා ඉන්නේ. B ඉඳන් D බැලුවොත් පල්ලෙහා ඉන්නේ. D ඉඳන් E බැලුවොත් D ඉඳන් E බැලුවොත් උඩ ඉන්නේ. එහෙනම් යත් ඉවරයි. ඊළඟ අවසානට මේක වටා කරගුණොත් C ඉඳන් D බලන්න. C ඉඳන් D බැලුවොත් මෙතන හම්බ වෙනවනේ. මේ වටේම ළඟින්ම කරකෙන්නේ. එතකොට C ඉඳන් D බැලුවොත් මේක හම්බ වෙනවා. C ඉඳන් D උඩ ඉන්නේ මේ. C ඉඳන් D උඩ ඉන්නේ. එහෙනම් එයා උඩ. right. ඔන්න ආතෙත් තෙරපුන් ටික දාගෙන ඉවරයි. එහෙනම් එකින් එක පුරවගෙන ගියොත් AB වලට තියෙන්නේ තෙරපුමක්. ආතතියක් නෙමෙයි. එතකොට AB වලට තියෙන දුර AE. බලන්න AE හොයාගන්න පුළුවන්ද කියලා මේ.
මෙන්න අපි දැන් අර ඉස්සෙල්ලා හදපු ගානම නේද? මේක W මේක 30යි මං කියවනේ මේවා හදලා ගියොත් හරිම ලේසියි කියලා. මේක W මේක 30යි දැන් කියන්න පුළුවන් මේ දෙක පාටම. පුළුවන් නම් හරිම ලේසියි. right. දැන් කියන්න බැරි නැති හදලා ගන්න මොනවා ගන්නද? එතකොට මේක 30යි නම් ඔයා මොකද්ද ලියන්න ඕන? සම්මුඛ පාදයට බද්ධ පාදයට. tan නේ. එහෙනම් හිතින් හදන්න පුළුවන් ආට මේ tan 30 සමානයි. ඒ කියන්නේ එකයට මූල තුන සමානයි මෙයා බෙදීම මෙයා. කවන්නේ හදලම ගමුනේ. එහෙනම් AE කියන්නේ දැන් පේනවා මූල 3යි W. ওই ටික කලින් දවසේ ප්‍රැක්ටිස් වෙලා ගියොත් ඔයාලා නිකම්ම ගන්න පුළුවන්. මේ වගේ ත්‍රිකෝණ ටිකක් ගහලා කෝණ ගහලා මේ දුරවල් එකක් වගේ දාගෙන අනිත් ඒවා මොනවද දෙන්නේ කියලා ප්‍රැක්ටිස් කරලා යන්න ඔයාලා ප්‍රැක්ටිස් නැත්තා. දැන් මේ වෙනකොට ප්‍රැක්ටිස් වෙනවා නැත්නම් ඉතින් ඒක හදලා යන්න. ඊළඟට තව බලන්න මේක W නම් මේක මූල 3යි W නම් පයිතගරස්කින් මේක හොයාගන්න පුළුවන් නේ. දැන් අපිට ඉස්සරහට ඕන වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මම ඒකත් හොයලා තියන්න. පයිතගරස් මෙයාගේ වර්ගය දන්න මෙයාගේ වර්ගය. එහෙනම් W වර්ගය දන්න 3යි W වර්ගය. ඒ කියන්නේ 4යි W වර්ගය. වර්ගමූලය 2යි W. පයිතගරස්කින් ඒකත් ඉවරයි. එහෙම ඒව දාගත්තම වැඩේ ලේසි වෙනවනේ. දැන් මේක 4යි W මේ. right. එහෙනම් AB කියලා කියන්නේ AE AE කියන්නේ මූල 3යි W. BC කියලා කියන්නේ BE BE ඒකත් 2යි W. ඒක ආතතියක් නේ. ඒක හොයලා තියාගත්ත නිසා ඒකත් ඉවරයි. CD CD කියලා කියන්නේ ආතතියක්. CD දණ්ඩේ ආතතිය එන්නේ BD ගෙන්. BD ආනගේ. right. ටක් ගාලා BD හොයමු. කොහොමද BD හොයන්නේ? මම මෙතනින් පොඩි ලම්බකයක් ගහ ගන්නවා. BD හොයන්න නම් ත්‍රිකෝණයක් ඕන. එතකොට මේ ලම්බකේ මේ දුර දණ්ඩම දන්නවා මේ. මේ දුර මූල 3යි W නේ. එකක් දන්නවා නම් කෝණේ දන්නවා නම් අනිත් ඕන එකක් හොයන්න පුළුවන්. එහෙනම් දැන් බලන්න. ඔයාලට මේක හොයන්න නම් බද්ධ පාදයට කන්නේ cos 60 ඕන. එහෙනම් cos 60 භාගයයි සමානයි බද්ධ පාදයට කර්ණය. x කියලා ගමු. එහෙනම් x කියන්නේ 2යි මූල 3යි w. දැන් ඔහොම මේවත් හොයලා දිවන ලේසි නේද මේ බලන්න. මේ කැලල අපි දැනන් හිටියේ නෑනේ. කලින් මුළු එකන 4යි w කියලා දන්නේ. මේක 2යි මූල 3යි නම් මේකේ cos 60 නෙමෙයි sin 60 මේක වෙන්න ඕන. එහෙනම් මේක sin 60 කියන්නේ මූල 3ට 2කින් ගුණ කරන්න ඕන. මෙයාගේ sin 60 කියන්නේ මූල 3ට 2කින් ගුණ කරනවා 2 කැපිලා යනවා 3යි w. ඒ කියන්නේ මේක w නේ. සම්පූර්ණ 4යි w. right. දැන් ඔහොම ඕනනම් වලට තව ගොඩක් ඒවා හොයාගන්න පුළුවන්. දැන් මේක 60යි. මේ බලන්න. එහෙනම් මේක w නේ. මෙතනට අවශ්‍ය නැහැ. නමුත් මේක බලන්න මේක w මේක මූල 3යි w. එහෙනම් පයිතගරස් දැම්මොත් ආයෙසරයක් මේක 2යි w වෙනව නේද? මේ වගේ එකක් නේ. මූල 3යි w කියන්නේ මේක 2යි w. එහෙනම් ඔක්කොම දුරවල් හොයලා ඉවරයි. right. එහෙනම් මේ ටික දාගෙන යන්න විතරයි තියෙන්නේ. CD කියන්නේ BD. 2යි මූල 3යි. AD කියන්නේ DC තෙරපුමක්. එහෙනම් DC කියන්නේ 2යි W. AC කියන්නේ ED. ED හොයන්න ඕනේ. ED තියෙනවානේ. මෙතන W මේක 3යි W. එතකොට ED කියන්නේ ඒකමනේ. මේ තනි කෙලින්නේ තියෙන්නේ. එහෙනම් 4යි W. 4යි W AC කියලා කියන්නේ තෙරපුමක්. right. ඔන්න 2023 ගානත් මම හැදුවා හරිම ඉක්මනට. හරිම ලේසි ගණන් දෙයක් 23 24 දෙකේම රවුන්ඩ් සයිකල් වල ඇවිල්ලා තියෙනවා. ඉතින් මීට වඩා ලේසි කරන්න බෑ A level combined maths paper එකක්. ඉතින් මම හිතනවා ඔයාලා මේක ප්‍රැක්ටිස් කරලා ගියොත් වැඩේ කොට දා ගන්න පුළුවන් කියලා. right. දැන් මේ ගානටත් අපේ අර කෙටි ක්‍රමය ඕන වෙන්නේ නැහැ නේද? කෙටි ක්‍රමෙන් යනවට වඩා මම හිතන්නේ මේක ලේසි. හරි. මම කෙටි ක්‍රමය ඕන චුට්ටක් මතක් කරන්න. ආතත් තෙරපුම් හොයන විදිය. ඔයා ඉස්සෙල්ලා මේ සංදියට යන්න ඕනේ. ගානේ B සංදියට ඉස්සෙල්ලා යන්න ගිහුවා. ඒ නැතත් ඔයා දන්නවා මේක තමයි ඉස්සෙල්ලා යන්න ඕනේ කියලා. එහෙනම් මේ සංදියට යනකොට මේ බල දෙක තිබ්බේ නැහැ කියලා හිතමු. අපි දාගෙන නැහැ කියලා. W පල්ලෙහාට නම් මේ සංදිය සමතුලිත වෙන්න W පල්ලෙහාට නම් මෙයාට ඒක සමතුලිත කරන්න බෑ. මෙතන 90ක් නිසා W ගේ පල්ලෙහාට තියෙන එක බැලන්ස් කරන්න වෙන්නේ මෙයා උඩට දාලා. එහෙනම් ඒකෙන් තමයි ඉස්සෙල්ලා පටන් ගන්නවා. මේක බලපු ගමන් පේන්න ඕන W ගේ පල්ලෙහාට බැලන්ස් කරන්න මෙයා උඩට දාලා.
අන්නේ උඩට දාපු එක්කෙනාගේ මෙහෙට එන සංරචකයක් එනවා. ඒක බැලන්ස් කරන්න මෙයාට බෑ. මේ පැත්තට එන එක. එහෙනම් ඒක බැලන්ස් කරන්න මෙයා මෙහෙට දෙන්න ඕන. රයිට්. එහෙනම් ඔය විදිහට යන්න ඕනේ. එතකොට මේක දාගත්තට පස්සේ හැමතිස්සෙම නොදන්න පද දෙකක් තියෙන ඕනම තැනකට අපිට ওই තීරේ යන්න පුළුවන්. නේ? ඊළඟට ඕන නම් මේකට එන්න පුළුවන්. මේ දෙකම දන්න නිසා නොදන්න දෙක මේ දෙක එකට එන්න පුළුවන්. නැත්නම් මේක දන්න නිසා මේ දෙකට එන්නත් පුළුවන්. කොහොම හරි කමක් නැහැ. ඕන නම් ඒ විදිහට යන්නත් පුළුවන්. නමුත් මේකේ බෝවන් කරගෙන යන එක ලේසි. මේ දෙන්න මාරු වෙලා AC මේ කට්ටියගේ දුරවල් වෙනස්ලානේ. බලන්න AC 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 කියන්නේ DE DE හරිනේ. මෙතන ලොකු වැරද්දක් කරලා තියෙන්නේ. මම 60 දාලා තියෙන වැරද්ද තැන. මෙතනනේ මේ 60 මේකයි 60. ඒතර මේක 30යි. රයිට්. ඒ කියන්නේ මෙන්න මේ ඔක්කොම වැරදි. මේ වැරදි. රයිට්. මෙතන මම අර කෝණේ දාන්නලා අර මේක මැකපු වෙලාව තමයි වැරදිලා තියෙන්නේ. මෙතන B ඉඳන් D ට මෙහෙට 60ක් මැන්නේ නේ මේ. මෙහෙට 60ක් නෙමෙන්නේ BD. මම ඒක මෙතන දාලා තියෙන්නේ. රයිට්. අන්න දැන් පොඩ්ඩක් හදලා දැම්මොත් හරියයි. දැන් මෙතන ඒතර මේක හොයන්න වෙන්නේ cos 30න් මූල 3 යටතකින්. මූල 3 කැපිලා යනවා. එතකොට x කියන්නේ 2w. හරිනේ. 2w. රයිට්. එතකොට මේක ටක් ගාලා හොයාගත්තා. දැන් මේක w. මෙන්න මෙතන 60යි. එහෙනම් 2w cos 60 කියන්නේ මේක w. මේකත් w. එතකොට මේ දුර 2w. එතකොට මේක 60යි. රයිට්. මේක 60යි නේද? ඒක පොඩ්ඩක් ආයෙත් චෙක් කරලා CD 60යි. CD අනේ 60. රයිට්. එහෙනම් ඒකත් හරි. මේක ටක් ගාලා චෙක් කරලා බලමු. මේක මුළු 3W. එතකොට මේකට ගන්න වෙන්නේ tan tan 60 නේ. සම්මුඛ පාදයට බද්ධ පාදය. එතකොට සම්මුඛ පාදයට බද්ධ පාදය සමානයි tan 60ට. ඒ කියන්නේ මුළු 3ට. ඒ කියන්නේ x කියන්නේ මුළු 3W. හරි. කියන්නේ මේක 3W. හරිනේ. එතකොට මේක කොහොමද 3W නේ? දැන් මේක W නේ. සම්පූර්ණ 4W. හරි. එතකොට මෙතන වෙනස් වෙනවා. CD කියන්නේ එහෙනම් මෙයා 2W. ඊළඟට මේ දෙන්න වෙනස් වෙනවා. AD AD කියලා කිව්වේ AD කියලා කිව්වේ CD. CD කියන්නේ මෙයා ඒක හොයන්න ඕනේ. CD කියන්නේ මේකේ පයිතගරස් දාමු. එතකොට 9W වර්ගය දන 3W වර්ගය. ඒ කියන්නේ 12W වර්ගයනේ. 9යි 3යි 12යි. එයාගේ වර්ගමූලය. ඒ කියන්නේ මෙතන එන්නේ 4 වරක් 3 කියන්නේ 2යි මූල 3යි W. රයිට්. ඒ කියන්නේ AD පාදය CD එක 2යි මූල 3යි W. ඊළඟ අවසානට AC. AC කියන්නේ මේක. ඒ කියන්නේ DE. DE කියන්නේ 2යි W. හරි. දැන් හරිනේ. අතන එක කෝණයක් වැදලා තින්නේ. ඒකෙන් සම්පූර්ණ ගාන වැදලා තිබුණා. ආයෙත් චෙක් කරමු. AD හරි. තෙරපුමක් AC හරි. 2W තෙරපුම හරි. එතකොට